හායි කොහොමද ඔයාලට මම දාවේ ඔයාලත් එක්ක මගේ කැබින් ක්‍රූ ඉන්ටර්විව් එකේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. මොකද අලුතෙන්ම ෆේස් කරන කෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් වැදගත් වෙයි කියලා මම හිතුවා. මම ඉස්සර වෙලාම මේ ඉන්ටර්විව් එකට ගියේ 2024 සැප්තැම්බර් වගේ. එතකොට ගිය අවුරුද්දෙත් ගියා. ඒ කියන්නේ 2025ත් ගියා. ඒ ගියේ ජූන් ජුලයි වගේ. දැන් නම් මාස 9ක් ඉන්න ඕන. එකපාරක් ඇප්ලයි කරලා තව පාරක් ඇප්ලයි කරන්න මම දන්න විදිහට එහෙමයි. හැබැයි අපි යන කාලේ නම් මාස 6යි ඉන්න ඕන. හැබැයි මේ ඒ කාලෙදී සමහර ළමයි ඇවිල්ලා තිබුණා මාස 6ක් ඉන්නෙත් නැතුව මාස 3කින් වගේත් ඇවිල්ලා තිබුණා. හැබැයි එයාලා දැන් අපේ account එකක් create කරලා නේ ඔකට ඇප්ලයි කරන්න. එතකොට ඒ ළමයි වෙන Gmail එකක් හදලා වෙන account එකක් create කරලා ඇවිල්ලා තිබුණා. එතකොට accounts දෙකකින්නේ. හැබැයි දැන් නම් ඒක මං විදිහට කරන්න බෑ. මොකද අපි CV එක දාද්දී කොහොම හරි ඒක track වෙනවා. අපේ ෆොටෝ එකක් දානවා, අපේ details දානවානේ. කොහොම හරි යාළගේ system එකෙන් දැන් නම් track වෙනවා. හැබැයි ඉස්සර එහෙම පුළුවන්කමක් තිබුණා. දැන් කොහොම හරි මං හිතන විදිහට මාස 9ක්ම ඉන්න ඕන. එකපාරක් ඇප්ලයි කරලා තව පාරක් ඇප්ලයි කරන්න. මොකද account එකෙන් ඒක එයාලා අපිට ඇප්ලයි කරාට පස්සේ ඊමේල් එකක් එනවා මේ වගේ ඩියුරේෂන් එකක් ටයිම් ඩියුරේෂන් එකක් ඉන්න ඕන පහුව ඇප්ලයි කරන්න කියලා. ඉතින් මම 2024 සැප්තැම්බර් වලදී යනකොට ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොසෙස් එකේ ඉතින් account එකක් හදලා CV එක අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ යාලා දවසකින් දෙකකින් තුනකින් වගේ අනිවාර්යෙන් දවස් 3ක් 4ක් ඇතුළත අපිට ඊමේල් එකක් එනවා. සිලෙක්ට් වුණා නම් තියෙන තැනත් එක ටයිම් එකත් එක්ක මොනවද කියන ඩොකියුමන්ට්ස් ඒ ටික ඔක්කොම අපිට එවනවා. ඉන්ටර්විව් එකට සිලෙක්ට් වෙන්නත් ටිකක් අමාරුයි. CV එක අනුව තමයි ඉතින් ඒක අපිට එන්නේ. අපේ එක්ස්පීරියන්ස් එකෙන් දාන්න ඕනේ. ඒව බලලා මම හිතන විදිහට අපිට ඉන්විටේෂන් එක එන්නේ. මොකද ඇප්ලයි කරන හැමෝටම ඉන්ටර්විව් එකට ෆේස් කරන්න chance එකක් එන්නේ නැහැ. එතකොට අපි සැප්තැම්බර් වල යද්දී ඇවිල්ලා හිටියා. මට මතක විදිහට ළමයි 90 ගාණක් හිටියා ඒ රවුන්ඩ් එකේ. ෆස්ට් රවුන්ඩ් එකට ළමයි 90 ගාණක් ඇවිල්ලා හිටියා. ඉතින් ලොකු ගාණක්. එතකොට එතෙන් ඇවිල්ලා හිටියෙත් මම හිතන්නේ යාලත් ෆස්ට් ටයිම් ඇවිල්ලා හිටපු ළමයි ගොඩක් අඩුයි. මමත් ෆස්ට් ටයිම්. එතකොට මට හම්බුණා ළමයි මට හිටපු හම්බුනේ යාළුවන්ගෙනුත් දෙන්නෙක් තුන්දෙනෙක් විතර කලින් ඇවිත් තියෙනවා. එතකොට එතෙන් ඇවිල්ලා හිටපු ඔක්කොම අලුතෙන් නෙමෙයි. ගොඩක් කට්ටිය අර try කරන කට්ටිය. ඒ කියන්නේ එකලා එයාලා ඉන්න එකට විතරක් නෙවෙයි. එයාලා කතා වෙන කියන්නේ එයාලාව අඳුරනවර. ඔය කටා එකෙත් මේ එයාලා ඉන්නේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා හිටියේ නේද? මේකට ඇවිල්ලා හිටියේ නේද? එහෙම එයාලා මේ යාළුවෝ සිටයක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ හැම යාලා ඉන්න එකම යාලා ඉන්ටර්විව්ස් යනවා. එහෙම මේ ළමයි හිටි මම දැක්කා. අදත් ආවද මේකටත් ආවද එහෙම කතා වෙනවා මේ ඇවිල්ලා තියෙනවා. මොකද මටත් හම්බුනේ යාළුවා. එයාත් එයාලයින්ස් දෙකකට කලින් මේ ඉන්ටර්විව් ගිහින් තියෙනවා. ඉතින් මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක එමිරේට්ස් එකත් එක්ක. එතකොට මම CV එක හැබැයි මම දාපු මම ඉස්සරලාම දැන් මේ හැබැයි මට ඉස්සරලාම දාද්දිම ඒ ඉන්විටේෂන් එක මට ආවා. CV එක මම හිතනවා මම හොඳට හදලා දාන්න නැති කියලා මම CV එක හැදුවා. හැබැයි කැන්වස් එකෙන් එක්ස්පීරියන්ස් දාන්න තියෙනවා. ඒක ඉල්ලලා තියෙනවා. මේ බලමු අපි මම හිතන දාලා තියෙනවා. කොහොමද ඉතින් ඉංග්‍රීසි නම් කතා කරන්න පුළුවන් වෙනවනේ. ඒතකොට තව ලැන්ග්වේජ් එකක් කතා කරන එක ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා දාලා තියෙනවා. එහෙම පුළුවන් වෙනවා නම් හොඳයි. සාමාන්‍ය අපිට ටැමිල් වගේ පුළුවන් සාමාන්‍යයෙන් දොරකට රීඩ් කරගන්න පොඩි දේවල් කතා කරගන්න ඒකත් දාන එක හොඳයි. ඒතකොට නැත්නම් වෙන ලැන්ග්වේජස් පුළුවන් නම් ඒකත් දාන්න. එතකොට සිංහල ටැමිල් ඉංග්‍රීසි එතන ලැන්ග්වේජස් තුනක් තියෙනවනේ. එතකොට මෙතන කොහොම හරි උස තියෙනවා. මෙතන ඇට්ලීස්ට් මෙතන මේ 160ක් සෙන්ටිමීටර් සිල් වෙනවනේ. අනිවාර්යයෙන්ම 160ක් තියෙන්න ඕන. ඔතන 158ද 159 වුණාද ගන්නෙ නැහැ. 160 හෝ ඊට වැඩි වෙන්න ඕන. මෙතන මේ රීච් කරන්න පුළුවන් කියලා තියෙනවනේ සෙන්ටිමීටර්ස් 212. රීච් කරන එක මම හිතන්නේ වෙන එයාලයින්ස් වල ගත්තට මේ එමිරේට්ස් එකේදී අනිවාර්යයෙන්ම උස බලනවා 160ක් තියනවාද කියලා රීච් කරන එක විතරක් නෙමෙයි. මොකද මගේ
එදා හිටියා ළමයෙක් එයාගේ 158යි හරි 9යි හරි මට මතක නැහැ. එයාත් රිජෙක්ට් වෙලා තිබුණා. කියන්නේ ඉන්ටර්වියු බෝඩේ හිටපුවටත් කියලා තියෙනවා සෝරි ඩියර් මේම කරන්න දෙයක් නැහැ මේ ගාන ගන්නෙ නැහැ මේ එහෙම කියලා 1 සෙන්ටිමීටර් එකක් අඩු වුණත් ගන්නෙ නැහැ. එතකොට බොරුවට නිකන් ඇප්ලයි කරන්න එපා අපරාධි මොකද එකපාරක් ඇප්ලයි කරලා තව පාරක් ඇප්ලයි කරන්න මාස 9ක් ඉන්න ඕනේ. ඒක නිසා ඇප්ලයි කරන එක හරියටම බලලා ඔයා රෙඩි නම් විතරක් ඇප්ලයි කරන්න. නැත්තම් අපරාධේ chance එක ඔයාගේ chance එක මිස් වෙනවා මාස 9ක් බලාගෙන ඉන්න ඕන. මොකද 158ක් 9ක් තියෙනවා නම් ඔයාට exercises එහෙම කරලා ওই සෙන්ටිමීටර්ස් දෙකක් තුනක් වගේ මං හිතන්නේ හදාගන්න පුළුවන්. ස්ට්‍රෙචින් වගේ දේවල් කරලා. එතකොට අනිවාර්යෙන් උස 160ක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒජ් එකේ තියෙනවා. එතකොට අනිවාර්යෙන් 21ක් වෙන්න ඕනේ. 21කට වඩා අඩු වෙනම් ගන්නෙ නැහැ. එතකොට ඒජ් එකක් තියෙනවා. මෙතන මේ එක්ස්පීරියන්ස් එක අහලා තියෙනවා මේ 1 year hospitality and customer service experience එක. එතකොට සමහර ළමයිට එක්ස්පීරියන්ස් නැති වුණත් එයාලා එක්ස්පීරියන්ස් දාලා තියෙනවා. එතකොට මං හිතන්නේ නැහැ එහෙම දැම්මා කියලා අනිවාර්යයෙන් මේ සර්විස් ලෙටර් එකක් ඒ වගේ බලයි කියලා මම හිතන්නේ හැබැයි මම දන්නේ නැහැ. එහෙම ළමයි දාලා තිබුණා يعني එයාලට එක්ස්පීරියන්ස් එකක් නැති වුණත් දාලා තිබුණා. මං හිතන්නේ ඒ කියන්නේ ලොකුවට එතන එහෙම බලන්නේ නැහැ. හැබැයි මොකක් හරි වගේ එක්ස්පීරියන්ස් එකක් දාන්න වණී ඉල්ලලා තියෙනවනේ. ඔයාලා මොකක්ම හරි ජොබ් එකක් කරලා ඇතිනේ. ඉතින් ඒක දාන්න. එතකොට එතන এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් වලට ඉල්ලලා තියෙනවා හයි ස්කූල් এডুকেෂන්. එතකොට කොහොමත් A levels වගේ කරලානේ ඉන්නේ මේ වයස වෙදී කොහොමත් 21 කියන්නේ 21 හෝ ඊට වැඩි වෙදී A levels කරලා මොකක් හරි ඩිප්ලෝමා එක මොනවා සර්ටිෆිකේෂන් මොනවා හරි කරලා තියෙනවනේ. එතකොට ඒකත් ඉන්ක්ලූඩ් කරන්න. එතකොට මේ මගේ නම් ඩිග්‍රී එකක් තිබුණා බැචලර්ස් ඩිග්‍රී එකක් මම කරලා ඉන්නේ. එතකොට මම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. මම ඩිග්‍රී එකකුත් කරලා තව ඩිප්ලෝමා එකකුත් කරලා මගේ තව කෝසස් එකක් කරලා තිබුණේ. එතකොට මට එතනදී මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ qualifications cabin crew එකටවත් aviation මොනවටත් related නොවුනට කමක් නැහැ. මොකද මම ඩිග්‍රී එක කරලා තියෙන්නේ IT related ඩිග්‍රී එකක්. ඉතින් ඩිප්ලෝමා එක තියෙන්නේ මීඩියා පැත්තෙන්. එතකොට මොකුත් related නැහැ. එයාලා එහෙම නෙමෙයි බලන්නේ high school education එකක් බලන්නේ. කියන්නේ grade 12 වෙනකන් ඉගෙන ගත්තත් ඇති. ඒ කියන්නේ මිනිමම් නේ මිනිමම් grade 12 වෙනකන් ඉගෙනගෙන තියෙන්න ඕන. ඊපස්සේ ඊට එහාට ගියොත් මොනාරි courses diplomas degrees ඒවා කරලා තියෙනවා. ඒවා දාන්න ඒවා advantage එකක් වෙනවා. එතකොට මෙතන තියෙනවා tattoos නම් කොහොමවත්ම තියෙන්න බෑ. එතකොට මොකද ස්කෑස් මොනවත් කියන පැහැල්ලම් මොනවත්ම පේන අර යුනිෆෝම් එක ඇඳහම පේන තැන් වල තියෙන්න බෑ. මගේ යාළුවෙක් හිටියා යාගේ පොඩි පැච් එකක් තියෙන පොඩ ලාවට පේන එක. එයා ඒක නිසා රිජෙක්ට් වුණා. කොහොමවත්ම ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ යුනිෆෝම් එක ඇඳහම පේනවා නම් කොහොමවත්ම ගන්නෙ නැහැ. එයාලා හරියටම බලනවා. මේ ඒ කියන්නේ කමන්න ඒ වගේ ඒවා නැහැ. එයාලා හරියටම බලනවා. එතකොට ලංකාවේ දැනට නම් ගන්න මං හිතන විදිහට ජනවාරි තිබුණා 8 තිබුණා රික්‍රූට්මන්ට් එකක්. ඊට පස්සේ තාම දාලා නැහැ. මං හිතන විදිහට මෙයාලා මේ දැන් අවුරුදු 2ක් තිස්සේ ඉඳන් ගන්නවා රික්‍රූට් කරනවා. තාම මෙයාලගේ process එක යනවා. අපි CV එක අප්ලෝඩ් කරනකොට account එක හදලා එතන එනවා මේ ෆුල් ෆොටෝ එකක් හාෆ් ෆොටෝ එකක් එහෙම දාන්න. එතකොට ඒවා ඒ ෆොටෝස් මේ විදිහට ඇඩ්‍රස් කරලා තමයි මේ මම නම් අප්ලෝඩ් කරේ. එතකොට එදාට අපි යනකොටත් මෙන්න මේ විදිහට තමයි ගෑල්ලමයි මේ විදිහට පිළමයි මේ විදිහට තමයි ඇඳගෙන යන්න ඕන. නීට් එකට ඇඳගෙන යන්න ඕන. මේකප් දාලා මේ විදිහට සූට් එක හරියටම ඇඳලාගෙන යන්න ඕන හීල්ස් දාලා. මොකද කියන්නේ අපේ ඉස්සරලාම පේන අපේ එළියෙන් මෙහෙම ඩ්‍රෙස් කරගෙන යන විදිහ නේ. ඒක හරියටම ක්ලියර් විදිහට තියෙන්න ඕන. පොඩක් සුවඳට යන්න පර්ෆියුම් එකක් එහෙම ගාගෙන බෑග් එකේ දාගෙන එහෙම යන්න. එතකොට මෙතන තියෙනවා මොනවද බෙනිෆිට්ස් ඒ ටික තියෙනවා. පේජ් එක ටිකම ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට එතන පහළ තියෙනවා මේ එයාලගේ ගැන දැනගන්න විස්තර.
මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න උත්තර දෙකම යාළුවා දීලා තියෙනවා. එතකොට තව දෙයක් අපි එතෙන්න ගියාම කියන්නේ මට මතක විදිහට මංගේ දෙපාරම තිබුණේ උදේ 9ට. එතකොට උදේ 9ට තියෙනකොට අපි එතෙන්න 8ට විතර නම් යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එතන ගිහිල්ලා පැයක් අපරාධනේ. එතකොට 9 වෙද්දී අපි ෆ්‍රෙෂ් ගතිය ඔක්කොම යනවා. 8:30 වගේ ගියාම ඇති. ගිහිල්ලා කියන්නේ යන ඔක්කොටම වාඩි වෙන්න පුටුත් එළි නැහැ ඇතුළට ගන්නකම්. එතකොට අර පැය භාගයක් වගේ අපිට හිටගෙන තමයි ඉන්නේ වෙන්නේ. භාගයකට වගේ ඉඳ ගන්න හම්බ වෙනවා. ඔක්කොටම ඉඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද යන අයගේ පේරන්ට්ස්ලාත් යනවනේ. එතකොට ඔක්කොම එළියනේ ඉන්නේ. එතකොට 30 minutes වගේ තියලා එතෙන්න යන්න. ගිහිල්ලා එතන ළමයි හම්බේ ගොඩක් අය කතා කරන කට්ටිය තමයි ඉන්නේ. කෙනෙක් කතා කරන එක හොඳයි. මොකද ඔයාලගේ බය නැති වෙන්න කතා කරන්න. ගොඩක් අය සිංහලෙන් නම් කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ. ඉංග්‍රීසි වලින් කතා කරන එක හොඳයි. මොකද අර කතා කරන්නත් අර බයක් නැති වෙනවා ඉංග්‍රීසි වලින් කතා කරන එක. මොකද මම නම් සිංහල මීඩියම් ඉගෙන ගත්ත කෙනෙක්. අර ඩිග්‍රී එක කරද්දී ඉංග්‍රීසි වලින් අවුරුදු 4ක් ඉගෙනගෙන දැන් වර්ක් කරද්දී ඉංග්‍රීසි වලින් කතා කරනවා. අර ෆ්ලුවන්ට් විදිහට අර පොඩි කාලේ ඉඳන් ඉතින් ඉංග්‍රීසි වලින් කතා කරලා නැහැ. ඒක නිසා අර පොඩි බයක් වගේ එනවා. එතන ගියාම කොහොමත් බයයි. මේ කොහොම හරි බයක් එතෙන් ගියපුවාම එනවනේ. ඉතින් ඒක නැති වෙන්න ඔයාලා කතා කරන්න මේ ඉංග්‍රීසි වලින් කතා කරන්න මේ සිංහලෙන් හරි කමන්නේ යාළුවෙක් එක්ක කතා කරන්න. ඒ කියන්නේ දැනගන්න යාළුවා ඉස්සර වෙලාම දාවේ නැත්නම් වෙනවට ගිහින් තියෙනවා. ඒලා එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවා. නැති වුණත් අර කාත් එක්ක හරි කතා කරලා පොඩ්ඩක් බයක් නැතුව අර ඇතුළට එන්න එක හොඳනේ. තව අඳුරන කෙනෙක් ඉන්නවනේ. එතන ගිහලා වාඩි වෙන්නත් ළඟ එහා පැත්තේ හිටියා මොකක් හරි ප්‍රශ්න නම් එයාගෙන් අහන්නත් පුළුවන්නේ. එතකොට කොයි වගේ කට්ටියද එතෙන් එන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. මොකද මං ගියපු සැරේ ඇවිල්ලා හිටියා ෆිට්සයා ලයින් එකෙන් ඇවිල්ලා හිටියා ගර්ල්ස්ලා එකිනෙක හරි දෙන්නෙක් හරි ශ්‍රී ලංකන් එකෙන් ඇවිල්ලා හිටියා. එතකොට කටා එයාගෙස් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන බෝයි කෙනෙක් මං හිතන්නේ මට මතක විදිහට එහෙම ඇවිල්ලා හිටියා. වෙන එයාලයින්ස් වල වැඩ කරන කට්ටියත් ඇවිල්ලා හිටියා. එතකොට තව වෙන රටවල් වලින් කියන්නේ අපේ රටේ රික්‍රූට්මන්ට් එක තියෙන නිසා වෙන රටවල් වල කට්ටියත් ටිකට්ස් දාගෙන මෙහෙට ඇවිල්ලා හිටියා. මෙහෙ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. එහෙමත් කට්ටිය එනවා. ලංකාවේම අය විතරක් නෙමෙයි. හැබැයි එහෙම නම් ඇවිල්ලා හිටියේ මේ 2025 දී. 2024 නම් වෙන රටවල් වලින් ඇවිල්ලා හිටියේ නෑ. මම ගිහපු මාසේ. එතකොට 9ට හරියටම ෂාප් 9 ඇතුළට ගන්නවා. පස්සේ යන එක හොඳ නෑ. ඉතින් අර එයාලටත් නෝට් වෙනවනේ මෙයා පස්සේ එන එක. හැබැයි ලොකු ඉෂුව යනවා. විනාඩි 5-10 පාරක් වුණාට මොකද අර මේ පොඩක් කියලා යාලයින් එක ගැන අර වීඩියෝ ක්ලිප් එකක් එහෙම තමයි ප්ලේ කරන්නේ. ඒ උනාට පරක්කුලා යන්න එපා. 9ට කලින් හරියටම යන්න. මොකද අපිත් අර බය වෙනවා වගේ නැතුළට හැමෝම බලන ඉඳන් ගිහපම අපිට අන්කම්ෆර්ටබල් වෙනවනේ. ඒක නිසා හරියටම 9ට යන්න. ගිහිල්ලා එයාලා ඉස්සරලාම තියෙන එයාලගෙන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් යනවා. දෙන්නෙක් තමයි හිටියේ. ඉන්ටර්විව් බෝඩ් එකේ ඒ දෙන්නම තමයි මට මතක විදිහට මේ පාරත් හිටියේ ලේඩිස්ලා දෙන්නෙක්. එයාලත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ මේ එහෙම ජෝක් කරලා එහෙම කතා කරලා කැරගිලා නටලා අර එහෙම ඉන්නවා. මේ අපි අර ඇක්ටිවිටිස් එහෙම කරද්දී හැබැයි එයාලා එහෙම hina වෙලා හිටියට එයාලා එහෙම මීටරෙන් ඉන්නේ. හැමදේම ගැන බලනවා. අපි hina වෙන කතා වෙන හැම දෙයක් ගැන බලනවා. අපිට පොඩි බ්‍රේක් එකක් දෙනවා. ඒ කියන්නේ ෆස්ට් රවුන්ඩ් එක ඉවර වෙලා ඊළඟ රවුන්ඩ් එක පටන් ගද්දී අපි ඔක්කොම එළියට දාලා එයාලා ඇතුළේ ඩිස්කස් කරලා සිලෙක්ට් වුණ නැති කට්ටිය ඔක්කොම එයාලා බලලා මේ ඒ ටික වෙනකන් අපිව එළියට දානවා. අපිට ඒ වෙලාවෙදි කන්න පුළුවන් මොන හරි. හැබැයි අපි අරගෙන යන්න ඕන. මම ඉස්සරලම ගිය පාර නම් 2024 නම් අපිට වතුර තිබුණා. 25 නම් වතුරවත් තිබුණේ නැහැ අපිට. එතකොට වතුරත් අපි අරගෙන යන්න ඕන. කෑමත් අරගෙන යන්න ඕන. 2025 නම් මම කිව්වේ 2024 හිටියා 90 ගාණක්. 2025 නම් හිටියේ එච්චර ලොකු ගණක් හිටියේ නෑ. 60ක්. සෝරි මට අමතකුණා. වැරදුනා. 2024 හිටියා 2024 සැප්තැම්බර් වලදී හිටියා 300 ගාණක්. 300 ගාණක් හිටියා. සෝරි. 2025 තමයි 90 ගාණක් හිටියේ.
ගිය අවුරුද්දේ තමයි 90 ගණක් හිටියේ. ඒ කියන්නේ අර 300 ගානේ දැන් අර අවුරුදු දෙකක් තිස්සේ මේ රික්‍රූට්මන්ට්ස් යනවනේ. එතකොට අර ඇප්ලයි කරන ප්‍රමාණය මං හිතන විදිහට අඩු වෙලා තියෙනවා. දැන් අර මේ ජැන්වර් කොහොම හිටියද දන්නේ නැහැ. මම හිතනවා යනුවටත් වැඩිය අඩු ගණක් ඉන්නේ නැති කියලා. අපි 2024 යනකොට එයාලා රික්‍රූට් කරන්න පටන් ගන්න මාස 3-4ක් විතර ඇති. එතකොට මං හිතන විදිහට 3 පාරක් වගේ තියෙන්නේ නැති මම යන්න කලින්. එතකොට තාම ඉස්සර වෙලාම ඒක නිසා මම යන 2024 යද්දී 300 ගණක් හිටියා මට මතකයි. සෝරි මට වැරදුනා. 300 ගණක් හිටියා. උතර සෑහෙන පිරිසක් මං හිතන විදිහට ඒකයි අර වතුරේ මත් තියලා තිබුණේ. ඒ කියන්නේ ලොකු නම්බ එකක් හිටියනේ එතන. ඒ හොටෙල් එකෙත් ලොකු හෝල් එකක්. කියන්නේ ඉන්න කඩේට අනුව තමයි යාලා හෝල් එක ෆික්ස් කරන්නේ. එතකොට අපි එළියට දානවා මේ පළවෙනි රවුන්ඩ් එකෙන් පස්සේ. එතකොට සමහර අය නම් කියනවා අපි කන බොන වෙලාවෙත් කට්ටිය ඉන්නවා එහෙම බලන්න කියලා. මම නම් ඒක දන්නේ නැහැ. කොත්තන කවුරු හිටියත් නැතත් ඔයාලා කන තැන කියන්නේ විදින විදියට කියන්නේ කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා හිතන්නකො හැම වෙලේම කවුරු හරි මන් දිහා බලාගෙන ඉන්නවා. ඒක නිසා ලස්සන්ට පිළිවෙලට ඉන්න හැම වෙලාවෙම ඉන්න. එතකොට හරි. ෆස්ට් රවුන්ඩ් එකේදී 2024 දී ඇහුවේ ඉස්සර වෙලාම අපු දේ තමයි ආසම තමන් ට්‍රැවල් කරන ආසම රට සහ රීසන් එක. එතකොට අපි ඒක කියන්නත් ඕනේ යාලා ඉන්න එකට කියන්නේ කැබින් ක්‍රූ කෙනෙක් විදිහට ඒ කියන්නේ රිලේටඩ් විදිහට තමයි ආන්සර් එක දෙන්න ඕනේ. ආසම රටයි රීසන් එකයි තමයි ඇහුවේ. එතකොට අපි අපෙන් සාමාන්‍ය මෙයාලා බලාපොරොත්තු වෙන මට එහෙම ආන්සර් එකක් දෙන්න බැරි වුණා ඇත්තටම. අපෙන් බලාපොරොත්තු වෙන්නේ අර මොකක් හරි රටක් කියනකො ඒ රට කිව්වට පස්සේ ඒකේ ඉන්නවා එක එක රටවල් මිනිස්සු. එතකොට මම මේ මිනිස්සුත් එක්ක මූව් වෙන්න කැමතියි. යාලගේ එක්ස්පීරියන්ස් ගන්න කැමතියි. අන්න ඒ විදිහට කැබින් ක්‍රූ කෙනෙක් විදිහට මේ ආන්සර් එක දෙන්න ඕනේ. රිලේටඩ් විදිහට තමයි ආන්සර් එක දෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ අන්න ඒ ප්‍රශ්නේ විතරමයි අහුවේ. ඉස්සර වෙලාම කරන්න යාලා ටීම්ස් බෙදනවා. කියන්නේ 300 ගණක් හිටියානේ. එතකොට එදා හිටියේ එදා 3 දෙනෙක් වගේ හිටියා. ඒතර ඒ 3 දෙනාටම ටීම්ස් වලට එයාලා දාගත්තා බෙදලා. එයාලම තමයි මේ අපේ නමත් එක්ක කියනවා. අපේ නමත් එක්ක නම්බර් එකක් දෙනවා. එතකොට මේ නම්බර් එකේ ඉඳන් මේ නම්බර් එකට එක ටීම් එකක්. අනිත් නම්බර් එකෙන් මේ ටීම් එක එකක්. එහෙම කියලා ගෲප් වයිස් අපිව කැඩුවා. ඊට පස්සේ තමයි ඒක ඉක්මනට යනවා. අර මෙන්න මේ බෙදුවා ළමයි ටික ගත්ත පැත්තකට. ඊට පස්සේ අපේ ඉන්ටර්විව් කරන ලේඩි වාඩි වෙනවා. අපි ඔක්කොම හිටගෙන ඉන්නවා. එතකොට එක්කෙනෙක් ඉස්සරහට එනවා. එයා ඇවිල්ලා එක කෙනා කියන්නේ දැන් එකේ ඉඳන් ගත්ත කියන්නකෝ 20ට එනකම්. එතකොට නම්බර් 1 එයා ඉස්සරහට ඉන්න ඕන. අපි ඔක්කොම හිටගෙන ඉන්න ඕනේ. හිටගෙන ඉන්න වෙලාවේදී අපි හරිය මෙහෙ බල hina වෙවි එහෙම ඉන්න හොඳ නැහැ. ෆෝන්ස් එකත් අපි අතේ මොනවත්ම නැහැ වෙලාවට. ෆෝන් එකක් නම් එළියට අරන් එහෙම පාවිච්චි කරන්න එපා. වාඩි වෙලා ඉන්න වෙලාවක උනත් ඒ වෙලාවේ බෑග්ස් ඔක්කොම තියලා අපි ඇවිත් හිටගෙන ඉන්නේ. එතකොට එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා එයාගේ විස්තර කියන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ටරෙස් ඒ කියන්නේ එතන රික්‍රූට් කරන කෙනා එක්සැම්පල් එකක් කියනවා. එයාගේ නම, එයාගේ වයස, එයාගේ කලින් ජොබ් එක මේක. එතකොට මම යන ආන්සරට මේක, රීසන් එක මේක. එයා කියනවා කියලා වාඩි වෙනවා. ඊට පස්සේ අපි one by one එක එක්කෙනා කියන්න ඕනේ. එක්කෙනෙක් යනවා මගේ නම, වයස, එතකොට මගේ කලින් එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ කියනවා මම යන ආන්සරට මේක, මේකට හේතුව තමයි මේක කියලා thank you කියනවා. අපි එතකොට එයාට හොඳට අවධානයෙන් දෙන්න ඕන. මොකද ඒක පෙන්වන්න ඕන රික්‍රූට් කරන කෙනාට. එතකොට අපි කියනකොටත් බිම් බලාගෙනවත් ඉස්සරහා බලාගෙන විතරක්වත් රික්‍රූට් කරන දිහා විතරක් බලාගෙනත් කියන්න ඕනේ. අපි හැමෝගෙම අයි කන්ටැක්ට් තියාගන්න ඕන. මොකද එයා බිම් බලාගෙන පොත දිහා බලන හිටියට හැම දෙයක් ගැනම හැම කෙනෙක් ගැනම නෝට් කරගෙන ඉන්නේ.
අපි කිව්වත් අපේ නම මේක වයස මේක ඊට පස්සේ කියනවා එක්ස්පීරියන්ස් එකක් කියලා තව බැලුවට අරන් ගොඩක් කියන්න ගියොත් මට ඩිග්‍රී එකක් මෙහෙම තියෙනවා මම කලින් මේ ජොබ් එක කරා එතකොට මම කැමති කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න ඇයි කැමති ඒ වගේ දේවල් නම් කියන්නම හොඳ නෑ අර එක්සෙප්ට් කරන මේ ලිමිට එකක් තියෙනවානේ ඒකට අඩුවෙන් කියන්නත් හොඳ නෑ වැඩියෙන් කියන්නත් හොඳ නෑ එයා කිව්වේ මොනවද පොයින්ට්ස් 4යි නම් ඒ පොයින්ට්ස් 4ට කිව්වට කම නෑ තමන්ට කියන්න දේවල් ඇති තමන් පුරුදු වෙලා යන්න ඇති තමන් හොඳ කොන්ෆිඩන්ට් එකක් තියාගෙන හොඳට කතා කරන්න පුළුවන් කමක් ඇති ඒ වුණාට කියන්න එපා එහෙම මොකද පර්ෆෙක්ට් එහෙම කතා කරපු කට්ටිය එළියට ගියා ඉතින් අවුට් වුණා එයා අහන්න මොනවද ඒ ටිකට විතරමයි ආන්සර් එක දෙන්න ඕනේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් එයා ඕන දේ මොනවද කිව්වා එච්චරයි ඒ කියන ටෝන් එකත් ඒ විදිහටම තියෙන්න ඕන චුටක්වත් පැටලෙන වචනයක්වත් පටල ගන්න එපා හිමීට කාම් විදිහට හැමෝටම ඇහෙන විදිහට කියන්න ඊට පස්සේ එයා කියලානම් පස්සේ අනිත් කෙනා යනවා එහෙම කෙනෙක් 20ක් කියනවනම් ඒ 20 දෙනාම එහෙම කියනවා ඊට පස්සේ ටීම්ස් ඔක්කොම ඉවර වෙනවා එකම ටයිම් එකට මොකද එකම ගාණක් තමයි හැම ටීම් එකකම ඉන්නේ ඊට පස්සේ කියලා ඉවරනම් පස්සේ තමයි අපිට අර බ්‍රේක් එක දීලා හැමෝම එළියට යවලා එයාලා මේ බලන්නේ කවුද නැද්ද කියලා මොකද අපේ අතුරට යනකොටම අපේ නමට නම්බර් එකක් දෙනවා ඒ නම්බර් එක අපි එතන ඩාලව ගන්න ඕනේ ඒ නම්බර් එකෙන් තමයි අපි එයාලා මතක තියාගන්නේ එතකොට අපි එළියට දානන් පොඩි වෙලාවකට අපි මොනවට කාලා හිමින් පුළුවන් ඊට පස්සේ අතුරට එනවා අතුරට ආවට පස්සේ එතන ස්ක්‍රීන් එකේ මේ නම්බර්ස් දානවා ඒ එතන තියෙන නම්බර්ස් ඒ ස්ක්‍රීන් එකේ තියෙන නම්බර්ස් වල කට්ටිය තමයි අතුලේ ඉන්නේ එතන නැති කට්ටියට නයිට්ලා යන්න කියනවා එහෙම ඉතින් නයිට්ලා ඉන්න ඕන ඇයි මට බැරුණේ එහෙම කවුරුත් අහන්නෙත් නෑ එහෙම අහන්නත් බෑ අර ඒකේ තියෙන නම්බර්ස් ටික තියෙන කට්ටිය ඉන්නවා අනිත් අය නයිට්ලා එනවා එහෙම තමයි ෆස්ට් රවුන්ඩ් එක කියන්නේ මේ අවුරුද්දෙන් අවුරුද්ද හරි කොහොම හරි ඒ ප්‍රොසෙස් එකම තමයි යන්නේ එකම විදිහට ඊට පස්සේ දෙවෙනි රවුන්ඩ් එක යන්නේ ගෲප් ඩිස්කෂන් එකට ඒ කියන්නේ කට්ටියව ගෲප් වලට බෙදලා ගෲප් එකට තමයි ඇක්ටිවිටි එක දෙන්නේ ඒක 10 දෙනෙක් නම් ඒ 10 දෙනාම එකට තමයි ඒ ඇක්ටිවිටි එක කරන්න ඕනේ හැබැයි මම සිලෙක්ට් උනේ නැහැ ඒකට මගේ යාළුවා සිලෙක්ට් වුණා එතකොට එයා කිව්ව දෙයක් තමයි ගෲප් එකේ එක්කෙනෙක් හරි වැරදි දෙයක් කරොත් ඒක අනිත් කට්ටියටත් බලපානවා කියලා මොකද එයාට නම් ඒ ගෲප් ඇක්ටිවිටි එකේදී එයාට කතා කරන්න මේ හම්බුනේම නැහැ කියලා කිව්වා මොකද එතනට දෙන්නෙක් හොඳට කෙනෙක්දලා තියෙනවා එයාලා හැම දෙයකටම උත්තර දීලා තියෙනවා අනිත් කටට උත්තර දෙන chance එකක්වත් දීලා නැහැ එතකොට එයාත් ගෲප් ඩිස්කෂන් එකෙන් තමයි අයින් වෙලා තියෙන්නේ එහෙම ඩිස්ඇඩ්වාන්ටේජ් දේවලුත් වෙනවා ඇඩ්වාන්ටේජ් එකක් වෙන තනුත් ඇති මොකද එක්කෙනෙක් දෙන්නෙක් කරන මොකක් හරි දෙයක් කරොත් ඒක අනිත් හැමෝටම බලපානවානේ ඒතර ගෲප් ඩිස්කෂන් එකේදී මම හිතන විදිහට එයාලා ප්‍රශ්න අහනවා ඒකට ආන්සර් එකක් දෙන්න ඕන මොකක් හරි ඇක්ටිවිටි එකක් කරන්න තියෙන්නේ ඒ ගෲප් ඩිස්කෂන් එකේදී සිලෙක්ට් උනේ කවුද නැද්ද කියලා කියනවා එතකොට සිලෙක්ට් උනේ නැති කට්ටිය එළියට යන්න ඕන එහෙම ඊට පස්සේ තියෙන රවුන්ඩ් එක තමයි මේ උස බලන එක උස ටැටූස් ඒව බලන එක මම අර කිව්වා වගේ අනිවාර්යෙන් 160ක් තියෙන්න ඕන රීච් කරන්නේ ඒවම එකම නෙවෙයි 160ක් උස අනිවාර්යයෙන්ම තියෙන්න ඕන 158 නම් තිබුණත් එන්න වෙනවා 160ක් අනිවාර්යෙන් තියෙන්න ඕන ඊට පස්සේ ටැටූස් ස්කෑල්ස් මොනවත්ම විසිබල් තැනක තියෙන්න බෑ යුනිෆෝම් එකට ඊට පස්සේ ඊට පස්සේ තමයි තියෙන්නේ ෆයිනල් රවුන්ඩ් එක. ඒ කියන්නේ අන්තිම රවුන්ඩ් එක අර හයිට් එකෙන් උසයි ටැටූස් ඒ ටික බලලා එතනින්දිත් අවුට් කරනවා. ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් තමයි ෆයිනල් රවුන්ඩ් එකට යන්නේ. මම හිතන විදිහට 5-10ක් ඒ වගේ තමයි යනවා ඇත්තම ආරංචි වල විදිහට එහෙම තමයි.
හැබැයි දැන් නම් කොහොමද දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ෆයිනල් රවුන්ඩ් එක තියෙන්නේ. එතනදී තමයි අහන්නේ ඇයි අපි එයාලයින් එක තෝරගත්තේ. එතකොට ඔයා ඔයා ඇයි කෙබින් ක්‍රූ කෙනෙක් වෙන්න ආස? අපේ එයාලයින් එක ගැන මොනවද දන්නේ? අන්න ඒ වගේ තමයි. එතනදී තමයි එයාලයින් එක ගැන පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් හොයාගෙන මතක තියාගෙන යන්න ඕනේ. එතනදී තමයි හොඳම දේ කියන්නේ. එයාලත් එක්ක අයි කන්ටැක්ට් තියාගෙන හොඳටම ඉන්ටර්විව් එක ෆේස් කරන්න. මොකද ඒකෙන් සිලෙක්ට් වුණේ නැත්නම් අපරාධින රවුන්ඩ්ස් ඔක්කොම ටික ෆේස් කරගෙන සිලෙක්ට් වෙලා ගිහිල්ලා එතකොට ඒක හොඳට ෆේස් කරන්න. මේ ඔය ඔක්කොම එකම දවසේ තමයි වෙන්නේ. අනිත් එයාලයින්ස් නම් මම හිතනවා දවස් එක දවසින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි එමිරේට්ස් වල නම් එක දවසින් ඔය ප්‍රොසෙස් එක ඔක්කොම යනවා. ඔය මම කිව්වේ 2024 සැප්තැම්බර් මම ගියපු ඉන්ටර්විව් එකේ. එතකොට 2025 දී අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් 2024 නම් හැබැයි Taman ට්‍රැවල් කරන අවසම ඩෙස්ටිනේෂන් එකයි රීසන් එකයිනේ. එතකොට ගිය අවුරුද්දේ 2025 දී මම ගිහපු ජූන් හරි ජූලයි හරි මට හරියට මන්ත් එක මතක නැහැ. එතකොට ඇහුවේ මේ තමන් කියන්නේ ට්‍රැවල් කරද්දී වැඩි යද්දී හැම වෙලේම ළඟ තියාගන්න දේ මොකක්ද? ඒකට හේතුව මොකක්ද කියලා තමයි ඇහුවේ. එතකොට ඒකත් මම අර කිව්වා වගේ කැබින් ක්‍රූ රිලේටඩ් විදිහට තමයි ආන්සර් එක දෙන්න ඕනේ. එතකොට සමහර කට්ටිය කිව්වා පර්ෆියුම් එක තියාගන්න කැමති. එතකොට අපිට හැම වෙලේම රිෆ්‍රෙෂ් වෙලා වගේ එහෙම ඉන්න පුළුවන්. එතකොට සෙන්ටයිසර් කියලා කිව්වා. තව කෙනෙක් අම්බ්‍රෙලා කියලා කිව්වා. තව කෙනෙක් නෝට්බුක් කිව්වා. ජර්නල් එක කිව්වා. වොලට් එක කිව්වා. එතකොට මට මතකයි බොයි කෙනෙක් කිව්වේ ඇයි වොලට් එක කියලා රීසන් එක කිව්වේ. ගම්මගේ ෆොටෝ එක තියෙනවා. එහෙමයි කියලා මට මතක නෑ ඒ ළමයි සිලෙක්ට් වුණාද නැද්ද කියලා. ඉතින් ඒකත් අර මොලේ පාවිච්චි කරලා තමයි ආන්සර් එක දෙන්න ඕනේ. නිකන් අම්බ්‍රෙලා කිව්වා කියලා මම හිතන්නේ ඒක හරි ආන්සර් එකක් කියලා. ඒකත් අර කැබින් ක්‍රූ රිලේටඩ් විදිහට තමයි ආන්සර් එක දෙන්න ඕනේ. ඒක තමයි මේ 2025 ජූන් වල වගේ මේ අහපු පළවෙනි ප්‍රශ්නය. මොකක් හරි යාළ ප්‍රශ්නයක් අහනවා මම ඔය ගියපු අවුරුදු දෙකේම අහපු ප්‍රශ්න දෙක තමයි කිව්වේ 2024 අහපු එක 2025 දී අහපු එකයි. ඊට පස්සෙත් ඉතින් එකෙන් ඒකත් ඉවර වෙලා එළියට දාලා සිලෙක්ට් වුණ කට්ටිය සිලෙක්ට් වුණ කට්ටියගේ නම්බර්ස් ටික ස්ක්‍රීන් එකේ දානවා. නැති කට්ටිය එළියට යන්න ඕන. ඊට පස්සේ තියෙන ගෲප් ඩිස්කෂන්. ඊට පස්සේ උස බලනවා. ඊට පස්සේ ෆයිනල් රවුන්ඩ්. ඒ විදිහට තමයි යන්නේ. ඔය මම අවුරුදු දෙකේම එක්ස්පීරියන්ස් එක තමයි කිව්වේ. එතකොට ඔයාලා ඉන්ටර්විව් එකට ෆේස් කරද්දී හොඳට හිතලා බලන්න. එක වචනයක් කිව්වහත් ඒක ගොඩක් පාරක් ඔලුවෙන් හිතන්න. ඉතින් හිතන්න මම මේක කොහොමද කියන්නේ කියලා. මොකද පළවෙනි ප්‍රශ්නේ අපිට දෙනවනේ. ඔක්කොම එකට වාඩි වෙලා ඉතින් තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. කියන්නේ මෙන්න මේ මේක තමයි ප්‍රශ්නේ 2025 දී එක්කනේ. මොකද අනුගණන් හිටියේ පොඩි ප්‍රමාණයක්නේ. එතකොට යාළුවා කිව්වා මෙන්න මේක තමයි ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඒක නම් ගෲප් දෙකකට වගේ කැඩුවේ මට මතක විදිහට. මොකද පොඩි ගණක්නේ. එතකොට අපි හිටගෙන ඉන්නවා. අනිත් කට්ටියත් ඉන්නවා. එයාලා ඒ කියන්නේ මුත් කියන කෙනා වාඩි වෙනවා දෙවෙනි මේ 2025 නා. එක්කෙනෙක් දැන් ඉස්සරහ කොහොම හිටගෙන ඉන්නවා. එක්කෙනෙක් කිව්වා එයා ගිහින් වාඩි වුණා. අනිත් කෙනාත් කිව්වා වාඩි වෙනවා. එතකොට අර වාඩි වෙලා තියෙන කට්ටියක් ඉඳගෙනත් හිටගෙනත් ඉන්න කට්ටියක්. ඒතර රික්‍රූට් කරන කෙනාත් අර පැත්තෙන් හිටගෙන ඉන්නවා. එතකොට අපි ඔක්කොම දිහා බලාගෙන තමයි කියන්න ඕනේ. එතකොට අපි තමන්ගේ chance එක එනකන් හිටගෙන ඉන්නනේ. එතකොටත් අපිට හිතන්න පුළුවන් මොකක්ද දෙන ආන්සර් එක මේක දුන්නොත් හරියද? මගේ එක තව කෙනෙකුත් ආන්සර් එක දුන්නා. එතකොට මම ඒකම කියනවද? ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඉතින් අපිට දැන් ළඟ තියාගන්න දෙය කිව්වම 50ක් හිටියනම් 50ට 50ක් කියන්නේ නැහැ නේ. එකම එක වෝට් බොටල් එකක් මට කිව්වා මතකයි දෙන්නේ තුන් දෙනෙම. ඉතින් මේ එකම ආන්සර් එක වෙන්නත් පුළුවන්. එකමනේ එක තමන්ගේ රීසන් එක කියන එක හරි ලස්සනට රීසන් එක කියන්න. එතකොට හැම වෙලේම මේ මොලෙන් හිතලා ආන්සර් එකක් දෙන්න. එතකොට තව දෙයක් තමයි අපි මේ ඉස්සර වෙලාම යද්දී ඔය ඉන්ඩස්ට්‍රි පටන් ගන්න කලින් ඉස්සර වෙලාම ඔයාලගේ ෆෝන් එක හොඳට charge කරගෙන යන්න. ඒක එයාලා කියලාත් තියුණා ඊමේල් එකේදී. මොකද ඉස්සර වෙලාම අපිට ඔය නම්බර් එකක් දෙන්න ඕනේ මෙතන අලව ගන්න. ඒ නම්බර් එක දෙන්නේ ඉස්ලාම එලයි කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරන්න ඕනේ. මේ පොඩි ෆෝම් එකක් ෆිල් කරලා
ඒ ෆෝම් එක ෆිල් කරන්න මේ ෆිල් කරන්න ස්කෑන් කරන්න අර කෝඩ් එක එතකොට යාලගේ අර ස්ක්‍රීන් එකේ දාන කෝඩ් එක මගේ ෆෝන් එකට ඒ කෝඩ් එක ස්කෑන් වුණේ නැහැ. හැබැයි මට දෙපාරම හම්බුණ එහා පැත්තේ වඩි වුණ ගර්ල්ස්ලා දෙන්නම හරිම හොඳයි යන්නේ. මගේ දැන් පරක් වුණා අනිත් කට්ටියක ඉවරයිත් එක්ක. එතකොට එයා කිව්වා මට ගිහින් අහන්න කියලා රෙක්රූට් කරන කට්ටියට. ඊට පස්සේ මං ගිහින් ඇහුවා මට මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙ try කරන්න කියලා කිව්වා එයාලට. අතර ඒ මොනේ නැත්තේ එහෙම මගේ ෆෝන් එක අරන් එයාලට චෙක් කරන්න තරම් වෙලාවකුත් නැහැ. එයාලා එහෙම කරන්නෙත් නැහැ. එතකොට මට අර ගර්ල් එයාගේ ෆෝන් එක දුන්නා මේක කරන්න එහෙම කියලා. ඒ වෙලාවේදී හැමෝම අර උදව් කරනවා. මම නම් දෙන්නේ නැහැ මෙයා මේ සිලෙක්ට් වුණොත් මගේ chance එක නැති වෙන්නේ. අනේ එහෙම නම් නැහැ. එතන කවුරුත් හොඳට ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලිද නැද්ද දන්නේ නැහැ. හැබැයි එහෙම hina වෙලා හොඳට කතා කරන හැමෝටම hina වෙලා කතා කරන්න හැම වෙලේම hina වෙලා ඉන්න. මට හම්බුන ගර්ල්ස්ලා දෙන්නා මට උදව් කරා ෆෝන් එක දීලා ඒ ෆෝම් එක ෆිල් කරන්න. ඊට පස්සේ ෆිල් කරාට පස්සේ තමයි අපේ නම්බර් එක අතන ජෙනරේට් වෙන්නේ. ඊට පස්සේ තමයි එයාලා අපේ නම කෝල් කරලා අපේ නම්බර් එක දෙන්න මෙතන අලව ගන්න. ඊට පස්සේ තමයි අපේ මේ පටන් ගන්නේ පළවෙනි ප්‍රශ්න අහන අන්න ඒ ප්‍රොසෙස් එක එතනින් තමයි පටන් ගන්නෙ. ඉතින් ඔහොම තමයි මගේ එක්ස්පීරියන්ස් එක ඉමිරේට්ස් එකත් එක්ක අනිත් එයාලයින්ස් එක බලනකොට කියන්නේ මගේ යාළුවෝ කියපු දේවල් විදියට ඉමිරේට්ස් පොඩ්ඩක් අමාරුයි ඉන්ටර්වියු ප්‍රොසෙස් එක. මොකද එයාලා ඔය මම ගිය පළවෙනි පාර 300ක් ගත්ත දෙවෙනි පාර වෙලා හිටිය 90 ගාණක්. මං හිතන්නේ උතනින් 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්න ඇති කියලා උච්චර ගාණකින්. එයාලා තාම ඉන්ටර්වියු කරනවා. ඉතින් පොඩ්ඩක් අමාරුයි. හොඳට පුරුදු වෙලා යන්න. ලක් එකත් බලපාන මම හිතන විදිහට. ඉතින් හැමෝගෙම ඩ්‍රීම් එක ඇචීව් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් තාම try කරනවා. මම ආයෙ පාරක් ගියොත් ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක share කරගන්න. මම ඉතින් CV එකත් හොඳට හදලා මොකද ඔයාලගේ අර දාන දෙන ඩීටේල්ස් දාලා දානකොට keywords එහෙම cabin crew කෙනෙක්ට related දේවල් දාන්න. මොකද CV එක generate කරලානේ යාලා ගන්නෙ. එතකොට ඒවට capture වෙන්න හරියට CV එක හදලා හරියට account එක හදන එක නම් ලොකු අමාරුවක් නැහැ. හදලා මේ apply කරන්න. මම හිතන විදිහට තව ඊළඟ මාසේ වගේත් තියෙයි ඉන්ටර්වියු එක. ඉතින් ඔයාලා හැමෝටම විශ් කරනවා. මම හිතනවා මගේ එක්ස්පීරියන්ස් එක මොන හරි දෙයක් ඔයාලට ගන්න නැති කියලා. මොකද ෆස්ට් ටයිම් යන කෙනෙක් දන්නේ නැහැ කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. වෙන එයාලයින් එක ගිහපු කෙනෙක් හිතන්න ඉන්නවා ඇති ඒක විදිහටමයි මේකෙත් වෙන්නේ කියලා නෑ. එක එයාලයින්ස් වල වෙන විදිහට යන්නේ. ඉතින් එමිරේට්ස් වල මෙන්න මෙහෙමයි. මම දෙපාරක්ම ගියා. දෙපාරම එකම විදිහට ගියේ. මං හිතනවා දැනුත් ඒ විදිහට යනවා ඇත්ත කියලා. මම පළවෙනි පාර නම් මට ඊමේල් එකක් විතරයි ආවේ. දෙවෙනි පාර ඊමේල් එකකුත් ආවා, කෝල් එකකුත් ආවා. මොකද දවස් දෙකයි ඉන්ටර්වියු එක ඩේට් එකට තිබුණේ. දෙකක් තිබුණ නිසා වෙන්නේ නැති මට කෝල් කරලා ලේඩි කෙනෙක් එනවද ෂෝ කන්ෆර්ම්ද එහෙම අහලා මේ දැනුත් කෝල් කරනවද නැද්ද දන්නේ. මට දෙවෙනි පාර තමයි කෝල් කරේ. පළවෙනි පාර කෝල් කරේ ඊමේල් එකක් විතරයි ආවේ. එයාලා කන්ෆර්මේෂන් එක ගන්නවා ඊමේල් එකනොත් අපි එනවද නැද්ද කියලා. ඉතින් ඔයාලා ඇප්ලයි කරලා බලන්න. ආවොත් යන්න. නැත්නම් ඊළඟ පාර try කරන්න. ඉන්ටර්වියු එකට ගිහිල්ලා ෆේල් වුණොත් ප්‍රශ්න නැහැ. ඊළඟ පාරත් try කරන්න. මොකද මමත් මේ ජොබ් එකක් කරනකොට මම ඒක ඇප්ලයි කරන්නේ මම ආසයි. ඒක දන්න ඉතින් ඒකයි මේ මොකද ඇප්ලයි කරා කියලා මේ ඉන්ටර්වියු එකට ගිහිල්ලා මේ යන්න බැරි සිලෙක්ට් වුණේ නැහැ කියලා වලට මොකුත් නැති වෙන්නේ නැහැ. try කරලා බලන්න ඉතින්. මොකද මේ මමත් මේ ලොකු එහෙම ඉතින් ඇවිල්ලා හිටියේ ගොඩක්. හැබැයි ඇත්තටම මේ එවිෂන් වල අක්කා නංගි අයියා මල්ලි කවුරු හරි එහෙම ඉන්න අය හිටියා. එහෙම මගේ නම් එහෙම කවුරුත් නැහැ. ඒ කියන්නේ පේරන්ට්ස් ලත් එක්ක ඇවිල්ලා හිටියා. මගේ නම් කවුරුත් නැහැ. මම තනියම ගියේ. එතකොට මම සාමාන්‍ය පවුලක ළමෙක්. එතකොට මේ එහෙම ළමයි දෙන්න එනවා හරි අඩුයි. ඉතින් මට ප්‍රවුඩ් මම වගේ කෙනෙක් එතන ගියපු එකම ඉන්ටර්වියු එකට සිලෙක්ට් වෙලා ගියපු එක ගැන මට ප්‍රවුඩ්. මොකද හැමෝටම ඉන්විටේෂන් එක ගන්නෙත් නෑ. ඉතින් ඔයාලා try කරලා බලන්න.